මෙයා ගන්න දෙවියන් වහන්සේ සිංහාසනයක හිටියා. ඔබට මේවා කතන්දර වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ මොකද කරේ? උන්වහන්සේගේ සිංහාසනේ තියලා මනුෂ්‍ය කයක් ගත්ත මේ පොළවට දුක් විඳින ඔබ වයි මාවයි නිදහස් කරන පිණිස. ආමෙන්. ඒ කියන්නේ උන්වහන්සේ දෙවියන් වහන්සේමයි. ආමෙන්. ජේසු කියන්නේ දෙවියන් වහන්සේමයි. ඒ ජේසුස් වහන්සේ මනුෂ්‍ය කයක් ගත්ත මරිය කියන කුසේ මනුෂ්‍ය කයක් ගත්තා. ඇයි ඒ? මිනිසුන්ව නිදහස් කරන පිණිස. අද මේ ලෝකෙද ඉපදෙන ගොඩක් අයට ඕනේ දෙවියන් වෙන්නයි. හලෝයා. ඉපදෙන ගොඩක් අයට ඕනේ බලයයි. ආමෙන්. ඉපදෙන ගොඩක් අයට මොකක්ද ඕනේ? දෙවියෝ වෙන්න ආසයි. හලෝයා. මේ ලෝකේ අපි මේව දේශනා කරන වෙලාවෙත් සමහර මිනිස්සු එක එක කැණීම් කරන එක එක සොයා ගැනීම කරනවා එක එක ඖෂධ බලන ඔබ දන්නවද මේ ලෝකේ සදාකාලම ජීවත් වෙන්න පුළුවන් එන්න තම මිනිස්සු හොයනවා කියලා දන්නවද මේ ලෝකෙට ඉපදෙන මිනිස්සු කැමති දෙවියන් වගේ වෙන්න දෙවියන් වගේ ජීවත් වෙන්න කැමති හැබැයි එක දෙවි කෙනෙක් මිනිස්සේ බවට පත් වුණා ඉපදෙන මිනිස්සු දෙවියෝ වගේ ජීවත් වෙන්න කැමති දෙවියන් වහන්සේ මිනිස්සෙක් වුණා හලෙලූයා උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේක්. දෙවියන් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ රූපයේ සමානත්වයට හිටියා. දැන් මිනිස්සු කියනනේ එයා ජේසුස් වහන්සේ නෑ එයා දෙවියෝ නෑ ඒ කුරුසේ මැරුණා කියලා අහනවනේ ඔන්න අහගන්න. දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙනම සිටිය යුතු වස්තුවකයි නොසිතා එය ඉවත් කර මෙයා ගන්න මොනවාද කරේ දෙවියන් වහන්සේගේ ස්වරූපෙදී මහිමෙට හිටපු දෙවියන් වහන්සේ ඒක අල්ලා ගන්න නැතුව ඒක අත්හැරලා හලෙලූයා මේ පොළොට ජේසුස් කියන මනුකය ගත්තා. ඔබව නිදහස් කරන්න. ඔබව බේරගන්න. මිනිස්සු ආන දෙයියෙක් නම් අය කුරුසේ මැරුණේ කියලා දෙයියෙක් තමයි. එයා යටහත් උන දෙයියෙක්. හලෙලූයා. මනුෂ්‍ය කයක් ගත්ත යටහත්කම දෙන දෙවියෙක්. ඒ දෙවියෝ යටහත් වුණා. හලෙලූයා. සමහර උසස් තැන්වල ඉන්න මිනිස්සු ගාවට අපි යන්න ඕනේ. හැබැයි උසස් තැන් වලට දෙවියන් වහන්සේ මේ පොළවට අපි ගාවට ආවා. යටහත් කමක්ද නැද්ද? ඇයි ඒ? උසස් තැන්වල ඉන්න මිනිස්සු පහත් තැන්වල ඉන්න මිනිස්සු ළඟට එන්නේ නැහැ. පහත් තැන්වල ඉන්න මිනිස්සු තමයි උසස් තැන්වල මිනිස්සු ගාවට යන්න ඕනේ. හැබැයි උසස් දෙවියන් වහන්සේ පහත් අපි ගාවට ආවා අපිට ජීවිතයක් දෙන්න. යටහත්කම ආමෙන්. එය ඉවත් කර 16කුගේ ස්වරූපයගෙන ඒ ඉවත් කර 16ක ස්වරූපය ගත්තලු කවුද? දෙවියන් වහන්සේ. හලෙලූයා. මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. එහෙනම් ජේසුස් වහන්සේ කියන්නේ කාටද? දෙවියන් වහන්සේටමයි. එයා මිනිසෙක් වුණේ කොහමද? යටහත් වුණා. හලෙලූයා. මිනිසුන්ට ඕනේ දෙවියෝ වෙන්න. දෙවියන්ට ඕන වුණා මිනිසෙක් වෙන්න. හලෙලූයා. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත් මරණය එසේය. කුරුසියේ මරණය දක්වා කීකරුසේක. මොනවද උනා කියන්නේ? ජේසුස් වහන්සේ කුරුසියේ දක්වා කීකරුණාලු. ආමෙන්. හලෙලූයා කියන්නේ. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේව ඊතා උසස් කොට සියලු නාම වලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක. මේ බයිබල් උපදේශ ගන්න ජේසුස් වහන්සේව ඉතා උසස් කරාලු. ජේසුස් වහන්සේ උසස් වීම ලැබුවේ බලය පෙන්නලා නෙමෙයි. මොකක් පෙන්නලාද? යටහත්කම පෙන්නලා. හලෙලූයා. මිනිස්සු තමන් උසස් වෙන්න හදන්නේ මොකද්ද? සල්ලි බලය පෙන්නලා, දේශපාලන බලය පෙන්නලා, ආයුධ බලය පෙන්නලා. එහෙම අය ඉන්නවද ලංකාවේ? නැද්ද? හරි සන්තෝසයි ස්වාමීනි. අපේ දේශේ හලෙලූයා ඊළඟ මැතිවරණය යහපතක් වේවා. හලෙලූයා. හලෙලූයා. මෙයා ගන්න මිනිස්සු බලයලත් කෙනෙක් වෙන්න කැමති මොනවා සල්ලි වෙන්නේ. නමුත් මේ දෙවියන් වහන්සේ උසස්කම ලැබුවේ සල්ලි බලෙන් නෙමෙයි යටහත්කමෙන්. ජීවිතේ ඔබට උසස්කම ලැබෙන්නේ යටහත්කමෙන්. හොඳ පවුලක් ලැබෙන්නේ යටහත්කමෙන්. එකටක කියවන්න එන්න එපා. ආමෙන්. හලෙලූයා. යටහත්කමෙන් ඇති කරගන්න ජීවිතේ යටහත් මිනිසුන්ට උසස්කම ලැබෙනවා. හලෙලූයා. රයිට්. උනාසේ ආපත. ආමෙන්. උනාසේ ඉතා උසස් කර. රයිට්. අපි මතෙව් දෙවෙනි පරිච්ඡේදය දෙවෙනි පදයට ගිහිල්ලා අපි ඉවර කරනවා. කියන්න. යුදෙව්වරුන්ට රජව උපන් තැනන් වහන්සේ කොතැන්හිද? දැන් මෙයා ගන්න ශාස්ත්‍රවන්තයෝ ඇවිල්ලා අහනවා හෙරෝද් රජුගෙන් අහනවා යුදෙව්වරුන්ගේ රජ කොයිද ඉපදුනේ කියලා අහනවා. යේසුස් කියන බබා ඉපදුනේ කොයිද කියලා අහනවා.
මක්නිසාද අපි උන්වහන්සේගේ තාරකාව పూర్ව දිශාවෙහිදී දැක උන්වහන්සේට නමස්කාර කරන පිණිස ආවෙමු යයි කීවෝය. හලලුයා කියන්නේ. හෙරෝද් රජ ඒ ඇසූ කල්හි හෙරෝද් රජ ඒ ඇසූ කල්ලි දැන් මොනවාද මෙයාලා කියනවා ජේසු කියලා කෙනෙක් ඉපදුනා. එයා ජීවමානයි. එයා තමයි රජ කියලා ඉපදුනා කියලා කියනවා. රජෙක්ට කියනවා. හෙලෝ. උන්වහන්සේ මරිය කියන කුසෙන් ඉපදුනේ බබෙක් විදියට නේද? රයිට්. පුඩා අපි තුන් බර කොච්චරද දන්නේ නැහැ. සාමාන්‍ය දරුවෙක්ගේ බර ඉපදුන ගම කිලෝ 2.5 ඕකේද? රයිට්. ජේසු කියන ලදරුවා කිලෝ 2.5 බර තියෙන ජේසුස් වහන්සේගේ ලදරුවා ඉපදුන ගමන් ශාස්ත්‍රවන්තයෝ කියලා රජාට කියන මේ ජේසු ජීවමානව කෙනෙක් ඉපදුනා එයා කොහෙද කියලා ඇහුවා. ඔන්න රජා මොකද කළේ? වත්මන් ජනාධිපති මොකද කරේ? ඒ කාලේ හිටපු ජනාධිපති මොකද කරේ? ඔහු සමග මුළු යෙරුසලමද කැළඹුණෝය. අවුරුදු 2.5 ජේසු බිලින්ද ඉපදුනම රජෙක් මොකද උනේ? අපි මේව සුවමවල කද මේ ලංකාව මොකද කැළඹෙන්නේ? අපි මේව මිනිසුන්ට යහපත කද ඇයි මිනිසු කැළඹෙන්නේ? බයට. ඇයි ඉපදුනේ බබෙක් නෙමෙයි ඉපදුන රජෙක්. එහෙම හාස්කම් එහෙම දැන් අපිට විරුද්ධව කතා කරන මිනිස්සු කට්ටඩියට විරුද්ධව කතා කරනවද? නෑ. අපි ජේසු ගැන දේශනා කරද්දී ජේසු අදහන අයත් අපිට විරුද්ධව වැඩ කරනවා. ඇයි මේ කිලෝ 2.5 බබෙක් ඉපදුන ගමන් රජෙක් බය වුණාලෝ. ඔබේ ගමේ අර සිරිපාල අපිට බය වෙන්න ගහන්න දෙයක් නෑ. පල්ලි යන්න බා බයිබල් කාර් යන්න කම් හලලුයා. ආගමක් කවද්ද කිව්වේ ආයුධ අතට ගන්න කියලා? හලලුයා. ආගම කරේ ආයුධ අතට ගත මිනිසුන් යහපත් මාර්ගය පෙන්වුවා. ආයුධ බිමින් තියලා යහපත් මාර්ගය පෙන්වුවා. හලලුයා. හලලුයා. අඟුලිමාල කියන්නේ ඒ මිනිසයාට මොකද කරේ? ආයුධ බිමින් තියන්න ආගම පෙන්වුවා. හලලුයා. ජේසුස් වහන්සේ ආදරේ අපිට. හලලුයා. උන්වහන්සේ ආදරේ. හලලුයා. හලලුයා. අපි මේ කරන යහපත ඔබ දැන් ඇස්වල දැක්කද? සල්ලි ගත්තද? සල්ලි දුන්නද? ටිකට් කැඩුවද? මොනවාද කරේ? ගීතිකා කිව්වා, යාක්ෂා කළා, තව ටික ඔක්කොටම යාක්ෂා කරනවා. ඔබ වේවනවා. ඒ යාක්ෂා කරන මිනිස්සයා හෙට ඇවිල්ලා ලබන සතිය ඇවිල්ලා කියනවා මට වෙනසක් තියෙනවා, මට සෝ වුණා. ඔබ ඒක මෙතන කියනවා ගමේ ගිහලා කිව්වා මොකද වෙන්නේ? ගම ගැලපෙන්න පටන් ගන්නවා. හලෙලුයා. ගම බය වෙන්න පටන් ගන්නවා. හෙරෝද්ලා වෙවුලන්න ගන්නවා. ඇයි ජේසුස් වහන්සේ මිනිසෙක් වෙන්න කලින් උන්වහන්සේ දෙවියන් වහන්සේ ඔබ සිටියා. හලෙලුයා. හොඳට රයිට්. හලෙලුයා. ස්වාමීන් මේක ටික කියනවා ඉතින්. උන්වහන්සේ මිනිසෙක් විදිහට කුරුසේ මැරුණා. දෙවි කෙනෙක් විදිහට උන්වහන්සේ මලුන්ගෙන් නැවත නැගිට්ටා. ආමේන්. හලෙලුයා. මේ ලෝකේ මැරුණ හැම කෙනෙක්ම මහත්මා ගාන්ධිලා ඔය කියන ලොකු රාජ්‍ය නායක පවා ලොකු නායක මැරුණ හැම කෙනෙක්ම සෝහන හිර වුණා. සෝහන තැන්පත් වුණා. ජේසුස් වහන්සේ මිනිසෙක් විදිහට මැරුණා. උන්වහන්සේ සෝහන හිර වුණේ නැහැ. උන්වහන්සේ සෝහන කුණු වුණේ නැහැ. උන්වහන්සේ සෝහනෙන් නැවත නැගිට්ටා. මිනිසෙක් විදිහට යටහත් වෙලා මැරුණා. මිනිසෙක් විදිහට යටහත් වෙලා උන්වහන්සේ මැරුණා. දෙවි කෙනෙක් විදිහට උන්වහන්සේ දවස් 3කින් නැවත නැගිට්ටා. මේ උන්වහන්සේගේ නැගිටීමේ බලය තමයි අපි ක්‍රියා කරවන්නේ. ආමේන්. උන්වහන්සේ නැවත නැගිටීමේ ඵලය මේ පල්ලි වල වෙන්නේ ওই නැවත නැගිටීමේ ඵලයයි. හලෙලුයා. මෙතනින් එහාට මේ මයික් එක බැහැලා තියලා මද්ද්‍රව්‍ය තියෙනවා. පුරුත්තාවල් සිරගෙවල් තියෙනවා. අපරාධ කරන වැඩ තියෙනවා. මේ තරුණයෙක් ඉදිරියේ මේ මයික් එකක් අරන් ඔබට කෑ ගහන්න ඇයිද නේද? කිසි ලාභයක් නැහැ. එදන් පස්සේ මට ජීවිතේ අමුතු එනර්ජි එකක් ආවා. ඒ ලැබුණ ජීවිතය තමයි මම අද ඔබට දේශනා කරන්නේ.